අද අපි කතා කරන්නේ අවුරුදු දහස් ගණනක් පැරණි කතාවක් නූතන ලෝකයට කොතරම් අදාළද කියන එක ගැනයි. උදාර, අද අපි කතා කරන්නේ මොන ජාතක කතාව ගැනද? අද නිත්නේ අපි ගන්නේ ත්‍රිත්වයේ තුන්වැන්න. ඒ කියන්නේ සේරි වාණිජ ජාතකය. තණ්හාව සහ අවංකකම ගැන අපූර්ව ආදර්ශයක් දෙන කතාවක්. මේකේ ඉන්නෝ වෙලෙන්ද දෙන්නෙක්. එක්කෙනෙක් බෝධිසත්වයන් වහන්සේ, අනෙකා තණ්හාවෙන් පිරිපුන් මෝඩ වෙලෙන්දෙක්. මේ දෙන්නම සේරි නුවරට බඩු විකුණන්න යනවා. කතාවේ හදවත වෙන්නේ එක් දුප්පත් පවුලක් ළඟ තිබුණු වටිනාකම නොදන්නා රන්තලියක්. ඔව්. මුලින්ම යන මෝඩ වෙලෙන්දා තලියේ සැබෑ වටිනාකම දැනම රන්තලිය අයිති අහිංසක ආච්චිට බොරු කියනවා. මේක පරණ කිසි වටිනාකමක් නැති තඹතලියක් කියලා ඊටම සුළු මුදලකට ඒ කොල්ල කන්න හදනවා. අන්තිමේදී ඒ ආච්චි එයාව එලවල දානවා. ඊට පස්සේ එන්නේ අපේ බෝධිසත්ව වෙලඳා. එතුමා තලියේ නියම වටිනාකම කියලා Taman සතු හැම දෙයක්ම දීලා අවංකව මේක මිලදී ගන්නවා. අර මෝඩ වෙලෙන්දාට අවස්ථාව නැති වුණාම ඔහු තදින්ම කෝපයටපත් වෙලා ඒ වේදනාවෙන්ම මිය යනවා. නෙත්මි. දැන් අපි මේ කතාව නූතන සමාජයට ගලපමු. මේක තනිකරම ව්‍යාපාරික කතාවක් නෙමෙයි. මේක අවස්ථාව සහ ආචාර ධර්ම පිළිබඳ කතාවක්. ඒක ඇත්ත උදාර. අද ලෝකේ අපට මේ චරිත දෙක දකින්න පුරුවන්. මෝඩ වෙලෙන්දා. මෙයා තමයි කෙටි කාලින ලාභය පසුපස දුවන, අනුන් රවටා, සේවකයන් සූරාකන, ඉක්මන් ධනවත් වීමේ මාර්ග හොයන කෙනා. ලාභය වෙනුවෙන් Tamanගේ ආත්ම ගෞරවය වගේම සමාජයේ විශ්වාසයත් නැති කරගන්නවා. ආදර්ශය. ලොකු ලාභයක් ගත්තත් තණ්හාව සහ වංචාව නිසා අවසානයේදී මේ මෝඩ වෙලෙන්දාට වුණා වගේ මානසික පීඩාවකින් විනාශ වෙන්න පුළුවන්. බෝධිසත්ව වෙලෙන්දා. මෙයා තමයි වටිනාකම දන්න, අවංක, සර දිගු කාලින දියුණුව බලාපොරොත්තු වන කෙනා. ආදර්ශය. නූතන ව්‍යාපාර ලෝකයේ අවංකභාවය සහ පාරිභෝගිකයට ගෞරවයෙන් සැලකීම, ෆෙයාර් ට්‍රේඩ් එක තමයි සැබෑ සහ දිගු කාලින සාර්ථකත්වයට යතුරු. අද මිනිස්සු විශ්වාස තියෙන්නේ සස්ටේනබල් හැ එතිකල් ව්‍යාපාර කෙරෙහි. තවද මේ කතාවෙන් වැදගත් ආදර්ශයක් දෙනවා. අර රන්තලිය වගේ අපේ ජීවිතයේදී අපට ලැබෙන විශේෂ අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී අපි කරන්නේ අනුන් රවටලා Tamanගේ සාක්කුව පුරව ගන්න එකද නැත්නම් සාධාරණ කටයුතු කරලා දෙපාර්ශ්වයටම ජයග්‍රහණයක් ලබා දෙන එකද කියන එක අපිට තීරණය කරන්න වෙනවා. සත්‍ය යටපත් කිරීමෙන් ලබන සතුට ක්ෂණිකයි. ඉතින් යාළුවනි, මේ සේරි වාණිජ ජාතකය අපිට මතක් කරනවා ලාභය පමණක් ජීවිතයේ ඉලක්කය නොවන බව. නුවණ, අවංකකම සහ කරුණාව කියන මේ අපමණ වටිනාකම් තමයි අපේ සැබෑ රන්තලිය වෙන්නේ. ඔව්. අවසාන වශයෙන් සැබෑ ව්‍යාපාරික සාර්ථකත්වය හෝ ජීවිතයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔබ උපයන මුදලින් නෙමෙයි. ඔබ එම මුදල උපයන ආකාරයෙන්. ඒ වටිනා අදහස් බෙදාගන්නට උදාර ඔබට ස්තුතියි. ලබන සතියේ තවත් වටිනා ජාතක කතාවක් අරගෙන එනතුරු අපෙන් සමුගන්නවා.